අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ලෝකයේ තියෙන ප්‍රධාන තියරිස් තුනක් ගැන. පළවෙනි එක තමයි බිග් බෑන් තියරි එක. බිග් බෑන් තියරි එකෙන් කියන විදිහට විශ්වය ආරම්භ වුණේ කොහොමද කියලා පැහැදිලි කරන ප්‍රසිද්ධ විද්‍යාත්මක තියරි එකක් තමයි මේක. විද්‍යාඥයෝ කියන විදිහට විශ්වය ආරම්භ වුණේ වසර බිලියන 13.8කට කලින්. ඒ වෙලාවේ සියලුම එනර්ජි සහ මැටර් එක ඉතා කුඩා තැනක තිබුණා. ඉතා විශාල එක්ස්ප්ලෝෂන් එකකට පස්සේ තමයි මේ විශ්වය බිහි වෙලා තියෙන්නේ. ඒකෙන් පස්සේ තරු ග්‍රහයන් ගැලැක්සි සෑදීම ආරම්භ වුණා. දෙවෙනි එක තමයි සිමියුලේෂන් තියරි එක. සිමියුලේෂන් තියරි එකට අනුව අපේ ලෝකය ඇත්ත ලෝකයක් නොවේ වෙන්න පුළුවන්. සමහරු විශ්වාස කරනවා අපි ජීවත් වෙන්නේ ඇඩ්වාන්ස් කම්පියුටර් සිමියුලේෂන් එකක කියලා. ඒ කියන්නේ අපි කැරක්ටර්ස්ලා වගේ ලෝකයේ ප්‍රෝග්‍රෑම් එකක් වගේ. මේ තියරි එක පොපියුලර් වුණේ ටෙක්නොලොජි එක ඉතා ඉක්මනින් ඩෙවලොප් වෙන නිසා. තුන්වෙනි එක තමයි මල්ටිවර්ස් තියරි කියන්නේ. මේ මල්ටිවර්ස් තියරි කියන එකෙන් අදහස් වෙන්නේ අපේ යුනිවර්ස් එකට අමතරව තවත් යුනිවර්ස් තියෙන්න පුළුවන් කියන අදහස. ඒ කියන්නේ අපේ යුනිවර්ස් එක මේ තියෙන එකම එක යුනිවර්ස් එක නෙමෙයි කියන එක. සමහර තියරිස් වලට අනුව අනෙක් යුනිවර්ස් වල වෙනත් ෆිසික්ස් ලෝස්, වෙනස් ප්ලැනට්ස්, අපි වගේ වෙනස් වර්ෂන්ස් පවා තියෙන්න පුළුවන් කියන එක තමයි මේ මල්ටිවර්ස් තියරි එකෙන් අදහස් වෙන්නේ.